සුබ දිනයක් හැමෝටම වේවා. අද මම කතා කරන්න යන්නේ ඔබටත් පිටරට රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් කුමන රටකට යන්න පුළුවන් වෙන්නේ? ඒ රටට ගිහිල්ලා දිනු වෙන්න පුළුවන්ද? බැරිද? පුරවැසිභාවය ගන්න පුළුවන්ද? ඇමරිකාව යන්න පුළුවන්ද? සෞදි අරාබිය යන්න පුළුවන්ද? ඒ පුරවැසිභාවය ගන්න පුළුවන්ද යන කරුණු රාශියක් ඉදිරිපත් කරන්නයි යන්නේ. ඉස්සෙල්ලාම බලමු මේ අතේ මේ පෙන්눔 කරලා තියෙනවා මේ අපි බලමු මේ ඒ කියන රේඛාව. ඉහළ කුජ මණ්ඩලයේ ඉඳලා මුඩු ඇඟිල්ල දක්වා ගමන් කරන රේඛාවක් පෙන්눔 කරලා තියෙනවා ඒ වලින්. ඒ රේඛාවෙන් පෙන්눔 කරන්නේ ඒකෙන් ගොඩක් දේවල් කියවෙනවා එකක් නෙවෙයි. එකක් ඒ ඇයිට යන්න පුළුවන් ඇමරිකාවේ ඕනනම්. එමන් නැත්නම් ඇමරිකාව හා සම්බන්ධ ව්‍යාපාර කරන ඉම්පෝට් එක්ස්පෝට් ආනයන අපනයන ඒ වගේ දේවල් කරන ව්‍යාපාරයකින් දිනු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වගේ ආයතනයක වැඩ කරන්න පුළුවන් කියන එක පෙන්눔 කරනවා. ඒක දුර්ලභ රේඛාවක්. නමුත් ඒක දින අය අපිට බෝන්තරම් හම්බ වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු මේ රට යනවා නම් මේ line of fortune, line of apollo, line of luck කියන එක දෙන්න වාසනාව තියෙන්න ඕන. ඒ වාසනාව කියන එක පෙන්눔 කරන්නේ ඒ රටක ගිහිල්ලා පුරවැසි භාවයක් ලබාගෙන හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් ව්‍යාපාරයක් වුණත් Tamanට පිටරට සම කරන්න පුළුවන් අතරතුරේදී ඒ රවි රේඛාව තියෙනක මුඩු ඇඟිල්ලේ ඉඳලා BB වලින් පෙන්눔 කරනවා. ඒ රේඛාව තියෙන අයට ඒ රටක ගිහිල්ලා පුරවැසි භාවයක් ලබා ගන්න පුළුවන් හොඳට සල්ලි හම්බ කරන්නත් පුළුවන් වාසනාව පෙන්눔 කරලා තියෙනවා. මේ DD කියන ඩයිව රේඛාවත් ජීවන රේඛාවට සම්බන්ධ නොවි නොගෑවි ඒ කියන්නේ ජීවන රේඛාවට සම්බන්ධ නොවි මේ E වලට යටින් තියෙන ජීවන රේඛාවට සම්බන්ධ නොවි තියෙන්නත් ඕන. ඊළඟට මේ DD කියන මේ ඩයිව රේඛාවත් ඒ විදිහටම සම්බන්ධ වෙලා තියෙන්න ඕන. මේ වගේ පිටරටක යනවා නම් එතකොට ඒ අය පිටරටවල දෙකකට යන්න පුළුවන්. ඒ අයට ඕනනම් ඉස්සෙල්ලා කිව්වා වගේ ඉම්පෝට් එක්ස්පෝට් ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ගොඩක් යාන වාහන අරගෙන හොඳ සාර්ථක ජීවිතයක් ගත ගන්න පුළුවන් බව පෙන්눔 කරනවා. ඊළඟට මේ EE කියන රේඛාවෙන් බැලුවහම පෙන්눔 කරලා තියෙනවා. ඒ අය උසස් අධ්‍යාපනයක් ලබනවා. උසස් අධ්‍යාපනයක් ලැබලා අර BB කියන රේඛාව තිබුණොත් ඒ උසස් රැකියාවකට යෑම තමයි පෙන්눔 කරන්නේ. උසස් රැකියාවකට යෑම. ඉලක්කයක් කළා ගමන් කිරීම පෙන්눔 කරන්නේ. ඊළඟට අපි බලමු මේ FF කියන රේඛාව. FF කියන රේඛාව කැඩලා බිඳලා ගිහිල්ලා මේ ජීවන රේඛාවට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අයටත් යන්න පුළුවන් ඇමරිකාවේ එංගලන්තය ඉතාලිය වගේ රටවල් නෙවෙයි මැද පෙරදිග රටකට යන්න පුළුවන්. ගියත් තරමක් කරදර දුක් කරදර අසාර්ථක වීම නැවත පැමිණීම නාඩිය පෙන්눔 කරනවා ඒ රේඛාවෙන්. ඊළඟට මේ CC රේඛාව આવොත් ඒ අයට මේ මැද පෙරදිග ඩුබායි වගේ රටකට ඒ වගේ හොඳ රටකට ගිහිල්ලා හොඳට හම්බ කරගෙන ඉන්න පුළුවන්. නමුත් පුරවැසි භාවය ලබා ගන්නෙ නැහැ. ඊළඟට පෙන්눔 කරනවා මේ අනිවාර්යයෙන්ම මේ රට ගිහිලා දිනු වෙන නම් BB රේඛාවත් DD රේඛාවත් තියෙන්න ඕන. ජීවන රේඛාවට සම්බන්ධ නොවි. එතකොට ඒ ඇයට ඊටාම හොඳ සාර්ථක ජීවිතයක් ගත ගන්න පුළුවන් බව පෙන්눔 කරලා තියෙනවා. පිටරට යනවා නම් තමන්ගේ මේ අතේ මේ රේඛා දිනවල එකට හොඳට බලලා යන්න. නැත්තම් තමන් පසු කාලයකදී අමාරුවේ වැටෙන්න පුළුවන්. අත දුර්වල නොවි තියෙන්න ඕන. කළු පහට ගන්නලා තියෙන්න බෑ. පැහැදිලිව රේඛා පැහැදිලිව තියෙන්න ඕන. වෙනයම් කතිර අරෝ මේවා වෙන ලක්ෂණ තියෙන විදියක් නෑ. සෙන්සර් ඇඟිල්ලට සෙන්සර් මුද්ද තියෙන විදියකුත් නෑ. එහෙම නෝ පෙන්눔 කරන්නේ මේ කලකිරීම.
ඒව මොකුත් පෙන්වන්නේ නැත්නම් ඒ සාර්ථකව පෙන්වුම් කරනවා විවාහ ජීවිතයත් සාර්ථක වෙනවා. ඒ හැම දෙයක්ම සාර්ථක වෙලා ඒ අයට ජීවිත ජයග්‍රහණ ලබාගෙන යන්න පුළුවන් කියන එක පැහැදිලිව පෙන්වුම් කරලා දෙනවා. මේ ටික හොඳ මේ රේඛා හොඳට දිනනද කියලා බලලා රට යනවා නම් යන්න ඒ අය දිනුවෙන් දිනුවටපත් වෙනවා.